අදත් ඔයාලව මගේ YouTube channel එකට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. මගේ ගමේ ගෙවෙන තවත් එක ලස්සන දවසක් තමයි මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් අද මං අම්මයි නංගී එක්ක එකතු වෙලා රසම රස කෑම වේලක් හදනවා ගමේ කුස්සියේ දරලිපේ. එහෙනම් එන්නකෝ මේ පැත්තට මොනවාද හදන්නේ බලන්න. ඉතින් ඉස්සෙල්ලාම මේ අම්මා හදන්න ලෑස්ති කරන්නේ මඤ්ඤෝ කකුල මැල්ලුමක්. මම නම් කන්න ආසම කෑම වලින් එකක් තමයි මේ මඤ්ඤෝ මැල්ලුම කියලා කියන්නේ. මුලින්ම ඉතින් කරන්න තියෙන්නේ හොඳට තෝරලා හොඳට සෝදාගත්ත මේ මඤ්ඤෝ කකුල මැල්ලුම් ටික කොටා ගන්න එක තමයි. මේ විදිහට කොටාගත්ත මැල්ලුම් වලට ඊළඟට එකතු කරන්නේ ලුණු, ඒ වගේම සුදු ලුණු, තව පොලොත් එකතු කරනවා. හැබැයි කල් තියාගෙන කනවා නම් සාමාන්‍යයෙන් දවසක් දෙකක් තියාගෙන කනවා නම් පොල් එකතු කරන්න එපා. එක දවසකින් වගේ පාවිච්චි කරලා ඉවර කරනවා නම් පොල් එකතු කරන්න. පොල් වලින් හොඳ කිරි රසයක් මේ මැල්ලුම් වලට එකතු වෙනවා. අනිත් එක තමයි කොච්චි මිරිස් තියෙනවා නම් අමතක නොකර එකතු කරන්න. පුදුම රසයි මේ විදිහට කොච්චි මිරිසත් එකතු කරලා කොටලා මේ මැල්ලුම හදාගත්තම. තව දෙයක් තියෙනවා. මේකට තියෙනවා නම් අනිවාර්යයෙන්ම තිප්පටුත් එකතු කරන්න අමතක කරන්න එපා. තිප්පටු එකතු කරාමත් පුදුම රසයි. ඉතින් මේ ඔක්කොම දේවල් ටික එකතු කරගෙන හොඳට කොටා ගත්තට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේක හොඳින් මලව ගන්න. මද ගින්දරේ හොඳට මලව ගන්න ඕන මේ මැල්ලුම. දැන් අපි මේ හොඳට මලවගත්ත මඤ්ඤෝ කකුල මැල්ලුම් ටික වෙනම භාජනයකට අයින් කරගන්නවා. මොකද එතකොට මේ භාජනයේම අපිට තෙල් දාගන්න පුළුවන්. ඉතින් දැන් ඒ නිසා වෙන භාජනයකට මේ ටික අයින් කරගන්න ඕන. වෙනම භාජනයකට තෙල් එකතු කරගන්නත් පුළුවන්. අපි ඉතින් ලේසියටත් එක්කම මේ භාජනයෙම ඒ වැඩේ කරගමු. මේ මඤ්ඤෝ කකුල මැල්ලුමට යහමින් තෙල් ටිකක් එකතු වෙන තරමට මේ මැල්ලුමේ රස ගොඩාක් වැඩි වෙනවා. ඉතින් නිතර දෙවේලේ කන කෑමක් නෙවෙයි නිසා අපි චුට්ටක් තෙල් ටිකකුත් වැඩිපුර එකතු කරලා මේ එකතු කරන්නේ අබ. අපිට හොඳට තෙලේ බැදුනට පස්සේ ඊළඟට අපි මේ තෙල් එකට එකතු කරනවා සුදු ලුණු. සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරන තරමට මේ මැල්ලුම ගොඩාක් රස වැඩි වෙනවා. දැන් මේ සුදු ලුණු ටික හොඳට රන්වන් පැහැයට වෙනකම් බැදගත්තට පස්සේ මේකට එකතු කරගන්නේ කරල් මිරිස්. ඉතින් මේ මඤ්ඤෝ කකුල මැල්ලුමේ තියෙන කරල් මිරිස් නම් පුදුම තරම් රසයි. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කරල් මිරිස් තියෙනවා නම් අමතක නොකර එකතු කරගන්න. දැන් ඉතින් අවසානයට කරන්න තියෙන්නේ මේ ඔක්කොම ටික හොඳට බැදුනට පස්සේ අපි මලවගත්ත මැල්ලුම කොටස් වශයෙන් එකතු කරලා මේ තෙල් එකත් එක්ක හොඳින් කවලම් කරගන්න එක. මඤ්ඤෝ කකුල මැල්ලුම ඉතින් ඔය විදිහට හදාගන්න තමයි තියෙන්නේ. දැන් අපි බලමු මේ මඤ්ඤෝ කකුල මැල්ලුමට ගැලපෙන්න ඊළඟට අපි මොනවාද හදන්නේ කියලා. තව දෙයක් තමයි සමහරු මේ මැල්ලුම හදනවා අනිත් මැල්ලුම් හදන විදිහටම චූටියට කපලා තෙලට දාලා
හදන විදිහකුත් තියෙනවා. හැබැයි මම විශ්වාස කරන විදිහට නම් මේක තමයි රසම ක්‍රමේ කොටලා අරගෙන හදන එක. ඉතින් මේ විදිහට හදලා නැත්නම් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් කොටන්න පහසුකම් නැත්නම් ඔයාලට පුළුවන් මේක බ්ලෙන්ඩර් කරලාත් අරගන්න. පුළුවන් නම් කොටලා හදන්න උත්සාහ කරලා බලන්න. මේක මාරම රසයි. එන්නකො එහෙනම් අපේ අම්මා හදන විදිහට රසම රස පොළොස් සැඹුලක් හදන්න. දැන් මේ කරන්නේ කපලා හොඳට සෝදාගත්ත පොළොස් වලට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ටික එකතු කරනවා. සුදු ලූණු, කරපිංචා, රම්පේ, කුරුඳු, ඊට පස්සේ තක්කාලි, ගොරකයි හැමදේම එකතු කරලා ඊළඟට එකතු කරගන්නේ තුන පහ ටික. ඉතින් තුන පහ එකතු කරනකොට අනිවාර්යෙන් බැදපු තුන පහයි හොඳට බැදලා ගත්ත මිරිසුයි එකතු කරන්න. මොකද මේක පොල් කිරෙන්න තම්බන නිසා හොඳට බැදපු තුන පහ මිරිස් එකතු කරේ නැත්නම් මේකේ ලස්සන පාටකට ගන්න බැරි වෙනවා. ඊළඟට ඉතින් කරන්න තියෙන්නේ අපි දාගත්ත තුන පහ හැමදේම පොළොස් කෑල්ලට හොඳට වදින විදිහට මිශ්‍ර කරගන්න ඕන. මේ වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ ඊළඟට අපිට කරන්න තියෙන්නේ මේක ලිපේ තියලා වැඩි වෙලාවක් හොඳට තම්බ ගන්න එක. ඉතින් තෙලටම දාන්නත් පුළුවන්. හැබැයි පොල් කිරෙන්න මේක තැම්බෙන්න තියෙනවා නම් තෙල් නොදා හදන එක තමයි සෞඛ්‍ය ආරක්ෂිත. ඉතින් අපේ අම්මා හදන්නේ පොල් කිරෙන්න තම්බන නිසා තෙල් නොදා ලිපේ තියලා මිටිකිරි දියකිරි හැම දෙම එකපාර දාලා මද ගින්දරේ වැඩි වෙලාවක් තැම්බෙන්න තියෙනවා. දර ලිපේ උයන එක ඉතින් ගෑස් ලිපේ උයනවා වගේ ලේසි නැහැ. ගින්දර දාන්න ඕන, දර දාන්න ඕන, ලිපට පත්තු කරන්න ඕන. ඉතින් වැඩ ගොඩයි. ඒ වුණාට කට්ටියත් එක්ක මේ විදිහට කාලෙකට පස්සේ උයනකොට නම් හරිම විනෝදයක් තමයි තියෙන්නේ. මේ එළවලු දෙකටම හරියන්න ඊළඟට අපි හදනවා වැව්මාළු බැදුමක්. ඉතින් වැව්මාළු ටිකක් බැදලා ගත්ත කියන්නේ පොළොසුයි මඤ්ඤොක්ක කොළයි එක්ක කදිමට ගැලපෙනවා. ඉතින් ඒ නිසා මේ ඉක්මනින්ම කරන්නේ මාළු ටික සුද්ධ කරලා ගන්න එක. ඉතින් මේ විදිහට කොරලි මාළු බදිනකොට අමතක නොකර කහ ටිකක් එකතු කරන්න. ගොඩාක් විට මේ වගේ මාළු ಜಾති බදිනකොට තෙලේ ඇලෙන්න බලනවා. ඉතින් මාළු කෑල්ලෙන් වැඩි හරියක්ම තියෙන්නේ අපේ බදින භාජනයේ. ඉතින් ඒ ප්‍රශ්නේ නැති කරගන්න පුළුවන් මාළු බදිනකොට කහ ටිකක් එකතු කරගත්තම. ඉතින් ඒක නම් කිව්වේ අපේ අම්මමට. ඉතින් ඔයාලත් කරලා බලන්න. මීට කලින් බදිනකොට ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නා නම් ඒකට හොඳම විසඳුම තමයි මේ. දැන් ඉතින් තියෙන්නේ මේ හොඳට කහ ලුණු ගම්මිරිස් දාලා කවලම් කරගත්ත මාළු ටික ගැඹුරු තෙලේ බැද ගන්න තමයි. මට නම් මේ කෑම ටික දැන් දකින්නකොටත් කටට කෙලවුණනවා. ඒ තරම් ආස කෑම වේලක් තමයි අපේ අම්මා මේ පාරත් ගෙදර ගියාම මට හදලා දුන්නේ. රෝස හාලි බතට පොළොස් සැඹුලයි, ඒ වගේම මඤ්ඤොක්ක කොළ මැල්ලුමයි, කොරලි බැදුමයි පුදුම තරම් රසට තිබුණා අම්මගේ දා කෑම වේල. ඉතින් හරිම ආසාවෙන් ඉන්නේ ආපහු ගමේ ගිහිල්ලා අම්මට කියලා මේ වගේ කෑම වේලක රස බලන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. අපේ YouTube family එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමින් සතුටින් නිරෝගීව ඉන්න.